ආයිබෝවන් සමුපකාර අධ්‍යාපනයේ සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රථම YouTube නාලිකාව වන කෝප් එඩියු TV වෙත ඔබ ඉතා සාදරයෙන් පිළිගන්නවා. මම මේනක හර්ෂාන් දසනායක. අද මම කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ අනාගතයට ඉතාම වැදගත් මාතෘකාවක් සම්බන්ධවයි. ඒ තමයි සමුපකාර යහපාලනය. සමුපකාර සමිතියක් යනු හුදෙක් ආර්ථික කටයුතු සිදු කරන ආයතනයක් පමණක්ම නොවේ. එය සමාජිකයන්ගේ අයිතිවාසිකම්, වගකීම්, සහභාගීත්වය, විශ්වාසය සහ ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීම මත ගොඩ නැගුණු සංවිධානයකි. එබැවින් සමුපකාර සමිතියක සාර්ථකත්වයේ මැනීමේදී එහි ලාභය පමණක්ම නොව එය පාලනය කරන්නේ කෙසේද, තීරණ ගන්නේ කෙසේද, සමාජිකයන්ට වග කියන්නේ කෙසේද සහ සම්පත් භාවිත කරන්නේ කෙසේද යන්න ඉතා වැදගත් වේ. මෙන්න මේ කරුණු සියල්ල එකට ගත් විට අපට හමුවන්නේ සමුපකාර යහපාලනය යන සංකල්පයයි. සමුපකාර යහපාලනය කියන්නේ මොකක්ද? සරලව කිව්වොත් සමුපකාර යහපාලනය යනු සමුපකාර සමිතියක කටයුතු නීත්‍යානුකූලව විනිවිද භාවයෙන්, වගකීමෙන්, සාධාරණත්වයෙන් සහ සමාජික ප්‍රජාතන්ත්‍රවාදය මත පවත්වාගෙන යාමයි. යහපාලනය තුළ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරීත්වය, සේවකයන්, යහපාලනය තුළ කළමනාකාරීත්වය, සේවකයන්, සමාජිකයන් සහ අධීක්ෂණ හා විගණන යාන්ත්‍රණය අතර නිසි සම්බන්ධතාවයක් පැවතිය යුතුය. එහිදී ප්‍රධාන ප්‍රශ්නය වන්නේ තීරණ ගන්නේ කවුද යන්න පමණක් නොවේ. එම තීරණය ගන්නේ කුමන පදනමක් මතද? එම තීරණයට වග කියන්නේ කවුද? එම තීරණය සමාජිකයන්ගේ යහපතටද යන්න සලකා බැලිය යුතුය. සමුපකාර යහපාලනය අවශ්‍ය වන්නේ ඇයි? සමුපකාර සමිතියක් යනු සමාජිකයන්ගේ මුදල්, දේපල සහ විශ්වාසය මත ක්‍රියාත්මක වන ආයතනයකි. එබැවින් පාලනයේ දුර්වලතාවයක් ඇති වූ විට එහි බලපෑම සමිතියට පමණක් නොව සමාජිකයන්ටත් ඇතිවේ. යහපාලනයක් නොමැති විට අවිධිමත් තීරණ ගැනීම, මූල්‍ය අක්‍රමිකතා, බලය අනිසි ලෙස භාවිත කිරීම, අවශ්‍ය තොරතුරු සමාජිකයන්ගෙන් වසන් කිරීම, අභ්‍යන්තර පාලන දුර්වලතා සහ අවසානයේ සමාජික විශ්වාසය බිඳවැටීම වැනි ගැටලු ඇතිවිය හැකි. එම නිසා යහපාලනය යනු අමතර ක්‍රියාවලිය නොව සමුපකාර සමිතියක පැවැත්මට අත්‍යවශ්‍ය පාලන පදනමකි. යහපාලනයේ ප්‍රධාන මූලධර්ම. සමුපකාර යහපාලනය පිළිබඳ සාකච්ඡා කිරීමේදී මූලික කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළ යුතුය. පළමුව, නීත්‍යානුකූල භාවය. සමුපකාර සමිතියක සෑම කටයුත්තක්ම අදාළ සමුපකාර නීති, රෙගුලාසි, අතුරු ව්‍යවස්ථා, කාරක රීති සහ සමිතියේ අනුමත ක්‍රියාපටිපාටිවලට අනුකූලව විය යුතුය. දෙවනුව, විනවිද භාවය. සමාජිකයන්ට දැනගැනීමට අයිති ඇති තොරතුරු නිසි ආකාරයෙන් ලබා දීම යහපාලනයේ වැදගත් අංගයකි. මූල්‍ය කටයුතු, තීරණ ගැනීම, වාර්ෂික වාර්තා, විගණන තොරතුරු සහ සමිතියේ ප්‍රධාන ක්‍රියාකාරකම් පිළිබඳව සුදුසු මට්ටමේ විනිවිද භාවයක් තිබිය යුතුය. තෙවනුව, වගවීම. තීරණයක් ගන්නා පුද්ගලයා හෝ ආයතනය එම තීරණය පිළිබඳව වග කිව යුතුය. අධ්‍යක්ෂ මණ්ඩලය ගන්නා තීරණ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය වග කිව යුතුය. කළමනාකාරීත්වයට පවරා ඇති කාර්යයන් සඳහා කළමනාකාරීත්වය වග කිව යුතුය. එමෙන්ම සෑම මට්ටමකම වගකීම් පැහැදිලිව හඳුනාගෙන තිබිය යුතුය. සිව්වනුව, සාධාරණත්වය. සෑම සමාජිකයෙකුටම නීතිය හා සමිතියේ නීති රීති අනුව සාධාරණ ලෙස සැලකිය යුතුය. පුද්ගලික සබඳතා, දේශපාලන බලපෑම්, පෞද්ගලික වාසි හෝ වෙනත් පාර්ශ්වික කරුණු මත තීරණ ගැනීම යහපාලනයට පටහැනිය. පස්වනුව, සහභාගීත්වය. සමුපකාර ව්‍යාපාරයේ මූලික ශක්තිය වන්නේ සමාජික සහභාගීත්වයයි. සමාජිකයන් රැස්වීම් වලට සහභාගී වීම, තම අදහස් ඉදිරිපත් කිරීම, තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීම සහ තම අයිතිවාසිකම් භාවිත කිරීම යහපාලනය ශක්තිමත් කරයි. මීළඟට අප විමසා බලමු යහපාලනය සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ භූමිකාව. සමුපකාර යහපාලනයේදී අධ්‍යක්ෂ මණ්ඩලයට විශේෂ වගකීමක් තිබේ. අධ්‍යක්ෂවරයෙකු යනු හුදෙක් රැස්වීමකට පැමිණ ඡන්දය ලබා දෙන පුද්ගලයෙකු නොවේ. ඔහු හෝ ඇය සමිතියේ සමාජිකයන් වෙනුවෙන් වගකීමක් බාරගත් පාලකයෙකි. එබැවින් අධ්‍යක්ෂ මණ්ඩලය සමුපකාර ප්‍රතිපත්ති සකස් කිරීම, ප්‍රධාන තීරණ ගැනීම, කළමනාකාරීත්වය අධීක්ෂණය කිරීම, මූල්‍ය පාලනය පිළිබඳ අවධානය යොමු කිරීම, අවදානම් හඳුනා ගැනීම, සමාජික අයිතිවාසිකම්
ආරක්ෂා කිරීම සහ සමිතියේ දිගුකාලීන අරමුණු පිළිබඳ අවධානය යොමු කිරීම කළ යුතුය. කළමනාකාරීත්වයේ වගකීම. අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රතිපත්ති සහ ප්‍රධාන තීරණ ගැනීමේදී එම තීරණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේදී කළමනාකාරීත්වයට විශාල වගකීමක් තිබේ. කළමනාකරු හෝ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් තමන්ට පවරා ඇති බලතල තුළ කටයුතු කළ යුතුය. එසේම ලේඛන නිසි ලෙස පවත්වාගෙන යාම, මූල්‍ය පාලනය, සේවා කාර්යක්ෂමතාවය, සේවක කළමනාකරණය, සමාජික සේවාව, අභ්‍යන්තර පාලනය සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. සමාජිකයාගේ භූමිකාව. යහපාලනය යනු අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ කළමනාකාරීත්වයේ පමණක් වගකීමක් නොවේ. සමාජිකයාද යහපාලනයේ කොටස්කරුවෙකි. සමාජිකයා තම අයිතිවාසිකම් දැනගත යුතුය. තම වගකීම් ඉටු කළ යුතුය. සමුපකාර රැස්වීම් වලට සහභාගී විය යුතුය. නිවැරදි තොරතුරු මත තීරණ ගත යුතුය. අක්‍රමිකතාවක් දුටුහොත් ඒ පිළිබඳව නිසි ආයතනික ක්‍රමවේදය තුළ ප්‍රශ්න කළ යුතුය. එසේ නොමැතිනම් යහපාලනය පිළිබඳ වගකීම කිහිප දෙනෙකු මත පමණක් පැවරීමෙන් සමුපකාර ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල විය හැකිය. අභ්‍යන්තර පාලනය සහ විගණනය. ශක්තිමත් යහපාලනයක් සඳහා අභ්‍යන්තර පාලන පද්ධතියක් තිබීම ඉතා වැදගත්. මූල්‍ය ගනුදෙනු, භාණ්ඩ පාලනය, ණය කළමනාකරණය, වත්කම් කළමනාකරණය, ලේඛන පාලනය, බලතල බෙදා හැරීම සහ අනුමැතිය ලබා දීම වැනි ක්‍රියාවලින් නිසි පාලනයකට යටත් විය යුතුය. එමෙන්ම විගණනය යනු වැරදි සොයා දඬුවම් කිරීම සඳහා පමණක් පවතින ක්‍රියාවලියක් නොවේ. අනාගත සමුපකාර ව්‍යාපාරයට යහපාලනය පිළිබඳවත් දැන් විමසා බලමු. සයිබර්. අද සමුපකාර සමිති මුහුණ දෙන අභියෝග සම්ප්‍රදායික අභියෝගවලට වඩා වෙනස්ය. ඩිජිටල් තාක්ෂණය, සයිබර් අවදානම්, මූල්‍ය අවදානම්, සමාජික අපේක්ෂාවන්, වෙළඳපොළ තරඟය, තරුණ පරපුරේ සහභාගීත්වය සහ වේගයෙන් වෙනස් වන ආර්ථික පරිසරය හමුවේ සමුපකාර සමිති නව පාලන ක්‍රමවේදයන්ට යොමු විය යුතුය. ඒ සඳහා ඩිජිටල් යහපාලනය, අවදානම් කළමනාකරණය, දත්ත ආරක්ෂාව, කාර්යසාධන අධීක්ෂණය සහ නවීන අභ්‍යන්තර පාලන ක්‍රම පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. අවසානයේ අප මතක තබාගත යුතු වැදගත් කරුණක් තිබෙනවා. ශක්තිමත් සමුපකාරයක් ගොඩනැගෙන්නේ ශක්තිමත් ගොඩනැගිලි වලින් නොව ශක්තිමත් පාලන සංස්කෘතියකිනි. නීතියට ගරු කරන පාලනයක්, සමාජිකයාට වග කියන පාලනයක්, විනිවිද භාවයෙන් යුතු පාලනයක්, වගවීම සහිත පාලනයක්, සාධාරණ පාලනයක් සහ සමුපකාර වටිනාකම් මත පදනම් වූ පාලනයක් ඇති කළ හැකි නම් ගොඩ නැගිය හැකිය. එබැවින් සමුපකාර යහපාලනය යනු නීති කිහිපයක් අනුගමනය කිරීම පමණක් නොවේ. එය විශ්වාසය ගොඩ නැගීමේ ක්‍රියාවලියකි. එය සමාජික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියකි. එය සමුපකාරයේ අනාගතය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියකි. ඒ නිසා අද සිට සෑම සමුපකාර සමිතියක්ම තමන්ගේම එක් වැදගත් ප්‍රශ්නයක් අසාගත යුතුය. අපගේ සමිතිය පාලනය වන්නේ නීතියට අනුව පමණක්ද, නැතහොත් සැබෑ අර්ථයෙන්ම යහපාලනයක් සහිතවද? මෙම ප්‍රශ්නයට අවංක පිළිතුරක් සොයා ගැනීම ශක්තිමත් සමුපකාර අනාගතයක පළමු පියවර විය හැකිය. එබැවින් සමුපකාර යහපාලනය සමුපකාර ව්‍යාපාරයේ අනාගතය සඳහා කෙතරම් බලපානවාද යන්න පිළිබඳව ඉතාම මැනවින් මෙම කරුණු ඔස්සේ ඔබට පැහැදිලි වනවා ඇති. ඒ නිසා අප යලිත් මෙවැනිම වැදගත් කරුණක් ඔස්සේ ඔබට කරුණු කියා දෙන්නට බලාපොරොත්තුවෙන් අදට මා සමුගන්නවා. රැඳී සිටින්න කෝප් එඩියු TV සමගින්ම.